සදහම් හඬ YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබ කවදාවත් හිතලා තියෙනවද අයි අපේ සෙල්ලම් බඩු කැඩීගෙන යද්දී අපි ආදරය කරපු අය ඈත් වෙලා යද්දී කාලයත් එක්ක අපේම රූපය වෙනස් වෙලා යද්දී අපිට වේදනාව මෙච්චර තදින් දැනෙන්නේ ඇයි කියලා. මේ හැමදේම අනිත්‍යයි කියලා අපි පොඩි කාලේ ඉඳන්ම දැනගෙන හිටියා. ඒත් ඇයි අපි තවමත් මේ වෙනස් වීම ගැන සත්‍යෙට මෙච්චර බය හිටියේ? හැමදේම නැති වෙලා යන ලෝකයක අවසානයේ ජීවිතේට ඇත්තටම වැදගත් වෙන්නේ කොහොමද? අද අපි ඒ ගැන කතා කරමු. මේ මොහොතේ ඔබ මේ වීඩියෝ නරඹන විට ඔබේ ශරීරය ඇතුලේ දහස් ගණන් සෛල මැරෙනවා. අලුත් සෛල උපදිනවා. ලෝකය කියන්නේ නොනවතී සිදුවන වෙනස් වීමකට. මේක පුදුම වෙන දෙයක් නෙවෙයි. මේක තමයි ලෝක ස්වභාවය. හැබැයි අපි ගොඩක් වෙලා මේක ඇත්ත තේරුම් ගන්නේ අපිට දරා ගන්න බැරි ලොකු වේදනාවක්, අසනීපයක් හෝ වියෝවක් දරුණු විතරයි. අන්න එතනදී තමයි අපි අතරමං. බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා බැලුවේ හරිම විවෘත මනසකින්. උන්වහන්සේ ජරාව, ලෙඩවීම වගේ දේවල් වලින් ඇස් වහගත්තේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ හෙව්වේ මේ වෙනස් වෙන ලෝකයේ ඇතුලේ කාලයට විනාශ කරන්න බැරි සැබෑ සැනසීමක් කොහේ හරි තියෙනවද කියන එක. එතනදී උන්වහන්සේ දුටු මහා සත්‍ය තමයි අනිත්‍ය. ඒ කියන්නේ යමක් යම් හේතුවක් නිසා හටගන්නේ නම් ඒ හේතුව නැති වෙද්දී ඒ දේ නැති වෙලා යනවා කියන එක. අපේ සතුට, දුක්ඛ, සිතිවිලි විතරක් නෙවෙයි. අපි මේ පණ වගේ ආදරය කරන ශරීරයත් අයිති ඒ නියමයන්ට. ගොඩක් අයට අනිත්‍ය ගැන අහද්දි කලකිරීමක් දැනෙන්න පුළුවන්. හැමදේම නැති වෙනවා නම් ඇයි අපි ජීවත් වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒකේ අනිත් පැත්ත හිතන්න. කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැත්තම් අපේ හිතේ තියෙන දුක කවදාවත් සුව වෙන්නේ නැහැ. අපිට වැළඳෙන අසනීප කවදාවත් සුව වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස් වීම කියන්නේ අපේ හතුරෙක් නෙමෙයි. ඒක තමයි ජීවිතය අලුත් වෙන්න උදව් කරන මහා ශක්තිය. ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් වීම තුල නෙවෙයි. වෙනස් වෙන දේවල්. එහෙම නොවී තියෙන්න කියලා අපි හිතින් අල්ලාගෙන දඟලන එක ඇතුලේ. සැබෑ සැනසීම ලැබෙන්නේ බාහිර ලෝකය අපිට ඕන විදිහට පාලනය කරන්න ගිහින් නෙවෙයි. අපේ හිතේ තියෙන බැඳීම ලිහිල් කරන එකේ. මේකට කැලේටම යන්න ඕනේ නැහැ. සාමාන්‍ය ජීවිතේ ගත කරන ඔබට මේක කරන්න පුළුවන්. ආදරය කරන්න. හැබැයි ඒක අහිමි වෙයි කියන බය නැතුව වගකීම් ඉටු කරන්න. හැබැයි ඒකට වහලෙක් නොවි. ප්‍රතිඵලය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න නැතුව ජීවත් වෙන්න පුරුදු වුණොත් අපිට පුළුවන් මේ හැම මොහොතක්ම හරි සැහැල්ලුවෙන් විඳින්න. බුදුරජාණන් වහන්සේ අවසාන පණිවිඩය උනේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදව කුසල් ධම්මි යෙදෙන්න කියන එක. වෙනස් වීමත් එක්ක සටන් නොකර ඒ සත්‍ය අවබෝධ කරගෙන සිහියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට දැනේවි කිසිම දෙයකට සැලවිය නොහැකි ඒ පුදුමාකාර මානසික නිදහස. ජීවිතේ ඔබ අත්විඳපු ලොකුම වෙනස් වීම මොකද්ද? ඒකෙන් ඔබ ඉගෙන ගත්ත පාඩම පහලින් කමෙන්ට් කරලා යන්නකෝ.